Call එක දීපන්නන්ගේ කෝ. අදවත් ඇහින්නේ නැද්ද දන්නේ? මේ පේනවනේ කොත්මලේට වෙලා තියෙන විනාශේ. ඔය පේන්නේ කොත්මලේ ඩෑම් එකට පොඩ්ඩක් උඩින් මේ ගඟ. ඔය මේ උඩින් පේන්නේ ඒ උඩින් ගියපු ගමක්ම නාය ගිහිලා තියෙන්නේ. ඔය මේ පැත්තේ මේ තියෙන මොනරගල කන්ද. මොනරගල කන්දට ගහට උඩින් පේන්නේ ඒත් ඒ නාය ගියපු ඒවා. මේ බලන්න ගඟේ පාට. ඔය උඩින් පේන්නේ මල්ලෑව කියලා ගමක්ම නාය ගිහිලා තියෙන්නේ. මේ පේනවනේ මේ දුඹුරු පාට ඔක්කොම පේන්නේ. අර පේන්නේ අර ගැරන්ඩි ඇල්ල. ඊට පල්ලෙන් ආපහු මහවැලි ගඟ. එතනත් එහා පැත්තේ නාය ගිහිලා තියෙන්නේ. ඔය පොඩි වට පේන්නේ මේ මෙතන පේන්නේ රම්බඩැල්ල. මේ මෙහි ඔක්කොම මේ නාය ගිහිලා තියෙන්නේ මේ. හරි බා. මේවට යන්න බෑ දැන් මේ ඇක්සස් ඔක්කොම නැති වෙලා තියෙන්නේ. සම්පූර්ණ විනාශයක් වෙලා තියෙන මුළු කොත්මලේම. ඔය දුඹුරු පාට ඔය ගඟට උඩින් පේන හැමතැනම ඔය නාය ගිහපු තැන් තියෙන්නේ. ඔය එළවලු කොටු තේ වතු තිබ්බේවා දැන් තේ වතු නැහැ. ඒවා සම්පූර්ණයෙන් ගඟට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි අර ගොඩක් කට්ටිය දන්න මොනරගල view point එක කියන්නේ මෙන්න මේ ගලේ. මේ ඔය පේන්නේ. ඔන්න ඕක. ඒකෙත් සෑහෙන නාය ගිහලා තියෙන්නේ. මේ ඔයාලට මම අර වෙනදා පෙන්නන ලොකේෂන් එකේ ඉඳන් මම මේ ගන්නෙ. මෙතන අපේ මේ ඉන්නේ මේ ගගෙන් මෙගොඩ කන්ද මුදුනේම. මේ තියෙන අපේ තේවත්ත. මේවට නම් මොකුත් හානියක් කළා නේද යන්න පිටින්. ගඟ තමයි මේ. තන්නිකර බොර පාටලා තියෙන්නේ. මිනිස්සු 50කට එහා මැරිලා තියෙනවා. 100 ගානක් විතර අතුරුදහන් වෙලා තියෙනවා. මේ පේන්නේ මේ නුවරලී පැත්ත. නුවරලී ටවර්ස් තියෙන පැත්ත පිටුරු තලාගල එහෙම ඔය පේන්නේ අර ඈත. මේ පැත්ත නම් ලොකු හානියක් නැහැ. ඒත් පූණ්ඩලුවේ ටවුන් එකට පල්ලෙහෙන් නායක් ගිහිලා තියෙනවා. තාම හරියට විස්තරයක් දන්නේ නැහැ ඒ වගේ. ඉතින් වෙන විනාශයක් වෙලා තියෙන්නේ. කොහොම හරි ඉතින් ගොඩ ගන්න තමයි ඉතින් මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ පුළුවන් විදිහට මේ වෙලාවේ. අපේ පැත්තේ දැන් සහන වැඩ පිළිවෙලක් දියත් වෙලා තියෙනවා. ඒවට ඉතින් අපි පුළුවන් විදිහට උදව් කරන වැඩේ කියන්නේ අපිට මේ පැත්තෙන් නාලපිටිය ටවුන් එකට යන්න බෑ. අර පැත්තෙන් කොත්මලේට යන්න බෑ. අනිත් පැත්තෙන් නුවරලීට යන්න බෑ. නුවරට යන්න බෑ. හැම පාරක්ම වහිලා තියෙන්නේ. දැන් නම් හැබැයි අවුව වැටලා හොඳට පායලා තියෙන්නේ. තව ඉතින් ඉස්සරහට මොනවද වෙයිද දන්නේ නැහැ. මේ හොඳටම පොඟලා තියෙන්නේ.